Dear Ammi, happy birthday to you. Hi, good morning. ඊයේ පොඩි වැඩ වගේක් තිබුණා. ඉතින් පාන්දර 3යි නිදාගනින්දී මූණ හොදලත් නැහැ මොකුත් නැහැ. ඔයාලට පේනවා ඇති. හරි. දැන් උදේ දැන් වෙලාව 7:45ට වගේ. අද මම හිතාගෙන ඉන්නවා කිරිබත් ටිකක් හදන්න. ඉතින් අපි අද බලමු කොහොමද අද දවසේ ගෙවෙන්නේ කියලා මගේ. Hi guys. ඉතින් ඔයගොල්ලන් හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් අද මගේ බර්ත්ඩේ එක. ඉතින් මං හිතුවා උදේම පන්සලට යන්න. බෙල්ලාමිල පන්සලට. මේක මම කලින් තීරණය කරලා තිබුණේ නැහැ. මට හිතුණා කිරි ආහාර පූජා කරන්න ඕනේ කියලා. කොහොමත් කිරිබත් හදනවනේ අපේ උදේට බර්ත්ඩේ එක දවසට. ඉතින් මම කිරි ආහාර ලෑස්ති කරගෙන බෙල්ලම්විල පන්සලට යන පිටත් වුණා. මෙච්චර දවසක් මේ වීඩියෝස් පරක්කු වුණේ ඇයි කියලා බලනවා ඇති. මගේ බර්ත්ඩේ එක තිබුණේ ජනවාරි 5. ඒ වුණාට මගේ අලුත් ෆෝන් එකට මම data කොම දාගද්දී හරි මොකක් හරි දෙයක් වෙලා මං එදා බර්ත්ඩේ එක දවසේ හවස හස්බන්ඩ්ුයි මගේ චූටි නංගි අම්මලට එන්න බැරි වුණා. චූටි නංගි ලොකු නංගිලා ආවා. මේ ඉතින් චූටි නංගිත් කේක් එකක් ගෙනල්ලා තිබුණා. හස්බන්ඩ්ුත් කේක් එකක් ගෙනල්ලා තිබුණා. ඒ ඔක්කොම කේක් කපන වීඩියෝස් මගේ iCloud එකෙත් නැහැ. iCloud එක ෆුල් වෙලා තිබිච්ච නිසා කොහොම හරි මොකක් හරි දෙයකින් ඒ වීඩියෝස් ටික ඩිලීට් වෙලා. ඉතින් මම ගොඩාක් try කරා ගන්න. මම YouTube එකෙත් ගොඩක් බැලුවා. යාළුවන්ගෙන් ඇහුවා. ඉතින් පස්සේ හිතුවා කමක් නැහැ. නැති වෙන්න තියෙන දේ නේ කියලා. ඉතින් ඔන්නෝම කතාවෙන් පන්සලටත් ආවා. මම මල් ටිකක් අරගත්තා එළියෙන්. අරගෙන මේ දැන් ඉතින් කිරි ආහාර පූජා කරනවා. මේ ගමන මම තනියෙන් ගියේ. මොකද ලොකු දුරක් නැහැ අපේ ගෙදර ඉඳන්. විනාඩි 5ක් 10ක් වගේ තියෙන්නේ. මම ඉතින් ත්‍රිවිල් එකක් දාගෙන ආවා මිකේලි හස්බන්ඩ්ට බලා ගන්න කියලා. හස්බන්ඩ් ටිකක් බිසි වෙලා ආයා වැඩ වගේ එක හිටියේ. බර්ත්ඩේ එක දවසේ හොඳම විදියට මම පටන් ගත්තා උදේම ওই විදියට. ඉතින් හවස වීඩියෝස් මගේ ගාව නැහැ. ඉතින් එහෙනම් මේක පුංචි වීඩියෝ එකක් වුණා. කොහොම හරි ලොකු බර්ත්ඩේ පාටියක් තිබුණේ නැහැ. කේක් එක කැපුවා විතරයි. නමුත් ඊට පස්සේ මට මෙන්න මේ ලොකු gift එක ටික දවසක් ගිහිල්ලා හස්බන්ඩ්ගෙන් ලැබුණා. ඉතින් මෙච්චර වටින gift එකක් මට ඇත්තටම ජීවිත කාලෙම ලැබුණේ නැද්ද කොහෙද? ඉතින් හරිම සතුටුයි මේ දවස්වල vlog කරන්න මම මේක use කරනවා. ඉස්සරහට මම vlogs ගොඩාක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයාලට ගොඩක් quality-ට මගේ videos ඔන්න බලන්න මාත් එක්ක එකතු වෙන්න පුළුවන්. එහෙනම් මම අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම bye. Thanks for watching.